2025 IPL තරගාවලියේ අවසන් මහා තරගයේ ජය ලබා ගැනීමට රෝයල් චැලන්ජර්ස් බැංගලෝර කණ්ඩායම ඊයේ දිනේදී සමත් වුණා. ඉතින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ රෝයල් චැලන්ජර්ස් බැංගලෝර කණ්ඩායම සමගින් පංජාබ් කිංස් කණ්ඩායම. ඉතින් තරගයේ විස්තර විදිහට කිව්වොත් කාසියවාසී දිනා පළමුවෙන් පන්දු යැවීමට පංජාබ් සුපර් කිංස් කණ්ඩායම තීරණය කරා. ඒ අනුව රෝයල් චැලන්ජර්ස් බැංගලෝර කණ්ඩායම නියමිත පන්දු 20 අවසානයේ කඩුළු 9ක් දැවි ලකුණු 190ක් රැස් කිරීමට සමත් වුණා. ඉතින් RCB කණ්ඩායම වෙනුවෙන් විරාජ් කෝලි පන්දු 35කින් ලකුණු 43ක්, රියන් පරාග් ලකුණු 26 සහ ලිවිස්ටන් ලකුණු 25ක් රැස් කිරීමට සමත් වුණා. ඉතින් ලකුණු 191ක ජයග්‍රහණ ඉලක්කයක් එහෙම නැත්නම් කුසලානේ ලබා ගැනීමේ අරමුණෙන් පංජාබ් කිංස් කණ්ඩායම පියට පැමිණුණා. ඉතින් ඔවුන්ට නියමිත පන්දු 20 අවසානයේ කඩුළු 7ක් දෙවි ලකුණු 184ක් පමණයි ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණේ. ඉතින් පංජාබ් සුපර් කිංස් කණ්ඩායම වෙනුවෙන් ෂේක් සිං ලකුණු 61ක් නොදවි සහ ජෝසින්ගික්ස් ලකුණු 39ක් සහ ප්‍රභාස් සිං ලකුණු 26ක් රැස් කිරීමට සමත් වුණා. ඉතින් කෙසේ වුවත් RCB කණ්ඩායම ලකුණු 6කින් තරගයේ ජයග්‍රහණය කර කුසලානේ ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණා. ඉතින් තරගයේ වීරයා බවට පත් වූයේ කුණල් පාණ්ඩියා, ඒ වගේම තරගාවලියේ වීරයා බවට පත් වූයේ සූරිය කුමාර යාදව. ඉතින් කෙසේ වුවත් තරගයේ අවසානයේදී රෝයල් චැලන්ජර්ස් බැංගලෝර කණ්ඩායම ජයග්‍රහණය කරා. ඉතින් විරාජ් කෝලි පිළිබඳව කතා කරොත් විරාජ් කෝලි මේ තරගයේ පන්දු 35කින් ලකුණු 73ක් ලබා ගැනීම සමත් වෙනවා. RCB කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නෙත් ඔහුයි. ඉතින් ඔහු වසර 18කට පසු තමයි මේ කුසලානය ලබා ගන්නේ. ඔහුට අනික් කණ්ඩායම් වලින් ආරාධනා කර තිබුණත් අපේ කණ්ඩායමට ඇවිල්ලා එකතු වෙන්න කියලා. නමුත් ඔහු ගියේ නෑ. ඔවුන් IPL ගමන ආරම්භ කරේ RCB කණ්ඩායමෙන්. ඔවුන් තවමත් කුසලානය ලබාගත පසු ඔහු RCB කණ්ඩායමේ තමයි රැඳී සිටින්නේ. ඉතින් ඒ වගේම අවසන් මහා තරගයට කලින් දවසේ ෆයිනල් එකට කලින් දවසේ ABD විලියර්ස් ඔහු දෙයක් කියලා තිබුණා. ඔහු RCB කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක්. ඔහු කියලා තිබුණා RCB කණ්ඩායම හෙට පැවැත්වෙන තරගාවලියේ අවසන් මහා තරගයෙන් ජයග්‍රහණය කරොත් ඔහු විරාජ් කෝලිව වැරද ගන්නා බවට. ඉතින් RCB කණ්ඩායම ජයග්‍රහණය කරාට පසු ඔහු විරාජ් කෝලිව වැරද ගන්නවා. ඉතින් ABD විලියර්ස් කිව්වොත් ඔහු අවුරුදු 5ක කාලයක් ඔහු RCB කණ්ඩායම නියෝජනය කරා. ඉතින් කෙසේ වුවත් ඔහුට RCB කණ්ඩායම නියෝජනය කළ ඔහු අවසන් මහා තරගාවලියට පැමිණුවත් ඔහුට එකම කුසලානයක් ලබා ගැනීම අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉතින් ඔහුත් IPL ගමන ආරම්භ කරේ RCB කණ්ඩායමෙන්. ඔහු අවසන් කරන්නේ RCB කණ්ඩායමයි. ඉතින් ඔහුට අවසන් කරනකොට ඔහුට ජයග්‍රහණී අවසන් කිරීමක් කරන්න ලැබුණේ නැහැ. ඔහුට කුසලානය ලබා ගැනීම අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉතින් කෙසේ වුවත් ඊයේ දිනේ විරාජ් කෝලි ඔහු වැරදගෙන ඔහු අවසානයේ කුසලානය එසවීමට ඔහු සමත් වෙනවා. ඒ වගේම ක්‍රිස් ගේල් ඔහු කාලයක් RCB කණ්ඩායමේ සිටි ක්‍රීඩකයෙක්. ඉතින් ඔහු සහ විරාජ් කෝලි සහ ABD විලියර්ස් ඔවුන් තුන්දෙනා එක්ක කුසලානය ලබා ගන්න ආකාරය අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම විරාජ් කෝලි මේ තරගාවලියෙන් අවසානයේ සමුදෙන බව ඉන්දිය මාධ්‍ය සහ ඉන්දිය ක්‍රිකට් මාධ්‍ය තීරණය කර තිබුණා. ඉතින් ඒ අනුව ඔවුන් නිවේදනය කර තිබුණාට විරාජ් කෝලි තාම නිරවශයෙන් තීරණය කරලා නැහැ. ඔහු දැනටමත් ටෙස්ට් දිවියට සමුදීලා තියෙනවා. ඒ වගේ T20 දිවියට සමුදීලා තියෙන්නේ. ඉතින් ඔහු තාම එක්දින සහ ලීග් තරග විතරයි ක්‍රීඩා කරන්නේ. ඉතින් ඔහු IPL පිටියට සමුදෙන බව තමයි ඔහු කියලා තිබෙන්නේ. නමුත් MS ධෝනි ඔහුට වයස 44. නමුත් ඔහු තවමත් චෙන්නයි කණ්ඩායමේ රැඳී සිටිනවා. ඉතින් විරාජ් කෝලිට තව අවුරුදු 4ක 5ක කාලයක් ඔහුට ලීග් තරග ක්‍රීඩා කරන්න පුළුවන්. ඉතින් ඔහු සෞදේ කියලා හිතන්න බෑ. ඉතින් කෙසේ වුවත් මේ පිටුව අපි ඔය පසුව දැනුවත් කරන්නම්. ඉතින් විරාජ් කෝලි ආසියානු කුසලානය ඕවර් 20 ලෝක කුසලානය චැම්පියන් කුසලානය සහ දැන් ඊයේ දිනේ ලබාගත්තු RCB ජයග්‍රහණ සමගින් ඔහු MS ධෝනිගෙන් පසුව වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාව සහ සාර්ථකම නායකයා බවට ඔහු පත් වෙලා තියෙනවා. ඉතින් පංජාබ් කිංස් කණ්ඩායම ගත්තු පංජාබ් කිංස් කණ්ඩායමේ සුරේෂ් අයියාර් ඔහු ගියවර කොල්කතා නයිට් රයිඩර් කණ්ඩායමේ තමයි හිටියේ. ඉතින් ඔහු ගියවර ඔහුගේ නායකත්වයෙන් නයිට් රයිඩර් කණ්ඩායමට කුසලානය ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණා. ඉතින් මේ පාර ඔහුට පංජාබ් කිංස් කණ්ඩායම වෙනුවෙන් කුසලානයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔවුන් පළමු තරගයේ පටන්ම ඔහු හැම තරගයකම ඔහු ලකුණු 10ට වැඩිය ලබාගෙන ඔහු සාර්ථක වුණා. නමුත් ඔහුට අවසන් මහා තරගයේ ඔහුට ලබා ගැනීමට හැටි ලකුණු සංඛ්‍යාවක් ඔහුට ලැබුණේ නැහැ. ඔහුට කලින්ම ඔහුව ප්‍රේක්ෂකාගාරය වෙත නැවත යැව්වා. ඉතින් කෙසේ වුවත් ඔහු පිළිබඳව කතා කළ යුතුයි. ඉතින් අවසානයේ මේ විදිහට තමයි IPL තරගාවලිය 2025 සීසන් එක ඉවරුනේ. ඉතින් නැවතත් 2026 වර්ෂයේ මාර්තු අප්‍රේල් මාසයේ IPL තරගාවලිය ආරම්භයි. ඉතින් ඒ ආරම්භ වූ පසු අපි ඔබ මේ විදිහටම ඔහුව දැනුවත් කරන්නම්. ඉතින් මෙවර
IPA තරගාවලියේ නිමාව මේ විදියට සහිටුවන්න වෙනවා. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝකින් හමු වෙමු.